පාසල් ගුරු මාතාවකව සිටි රොස්ලින් හෙට්ටිආරච්චි වන තම මෑණියන්ගේ මඟ පෙන්වීමෙන් කලා ශාස්ත්‍රයට අවතීර්ණ වූ සූර්ය අමරසේකර පාසල් යුගයේදීම සිනමාකරණයට වැඩි කැමැත්තක් දැක්විය. එවකට සිනමාවේ සිටි ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටවල සහාය ශිල්පියෙකු වශයෙන් කටයුතු කරමින් සූර්ය තම සිනමා ගමන් මඟ ආරම්භ කළේය. සූර්ය සහාය අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වන්නේ එන් විමලසේන සහ හේමසිරි සෙල්ලම්පෙරුමගේ චිත්‍රපටවලදී. සිනමාව කෙරෙහි දැඩි කැමැත්තක් දැක්වූ සූර්ය තම දැනුම වැඩි කර ගැනීම සඳහා ලේක් හවුස් ආයතනය මගින් සෝමලතා සුබසිංහ මහත්මිය මෙහෙයවූ සිනමා හා නාට්‍ය රංග පාඨමාලා සඳහා එක් විය. එහිදී සෝමලතා සුබසිංහගේ විකෘති ආච්චි මලානගේ වේදිකා නාට්‍යවලද රංග ශිල්පියෙකු ලෙස ඔහුට අවස්ථාව ලැබිණි. සූර්ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කරලියට එන්නේ 1980 වසරේ හරිම ෂෝක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. සූර්ය සිනමාව මෙන්ම වේදිකාවට ජයගත් නිර්මාණවේදියෙකි. 1987 වසරේ සුනක රාජ්‍ය වේදිකා නාට්‍ය නිර්මාණය කළ ඔහු ඉන්පසුව ටෙනිසන් කුරේ සමග සම්බන්ධ වෙමින් රංගශාලා සිනා සාගරයන් බවට පත් කරමින් වේදිකාවට නව අනක්තිය වමර වගේ ලා රෝසා, මෑන් ද මෑන්, කැප්ටන් කෝල් ඇතුළු නාට්‍ය ගණනාවක්ම අධ්‍යක්ෂණය කළ ඔහු එම නාට්‍ය දිවයින පුරා ප්‍රදර්ශනය කරමින් දර්ශන වාර දහස ඉක්මවමින් වාර්තා දැවිය. ඇමරිකාව, කොරියාව, ඩුබායි වැනි රාජ්‍යයන්වලද නාට්‍ය ප්‍රදර්ශනය කළ සූර්ය දෙස් විදෙස් ප්‍රචලිත නාට්‍යකරුවෙකි. රට තුළ යුද ගිනිදැල් ඇවලුණු සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් සංවිධානය අනුග්‍රහයෙන් මත්ද්‍රව්‍ය හා ඒඩ්ස් නිවාරණය පිළිබඳ දැනුවත් කරන ලා රෝසා වේදිකා නාට්‍ය උතුරු නැගෙනහිර හමුදා කඳවුරු තුළද සිර කඳවුරු තුළද පාසල් තුළද ප්‍රදර්ශනය කරමින් සමාජ සත්කාරයක් සිදු කළේ. ඔබතුමා වේදිකා නාට්‍යද යුද ගුවන් නාවික හමුදා කඳවුරු තුළද එලෙසම ප්‍රදර්ශනය කරමින් රණ විරුවන්ගේ විඩාවර මනසට සතුටක් එක් කළේය. විනෝදාත්මක චිත්‍රපට වේදිකා නාට්‍ය නිර්මාණය කළ සූර්ය ජොලිබුවා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේද ආක්‍රමණය කළේය. කලා ශාස්ත්‍රයේ සූර්ය අමරසේකර නමින් ප්‍රචලිත සූර්ය, සුබසිත, තරුපති, තරුව වැනි පුවත්පත්වල මුල් පිටුවලට ජෝත්ස ලිපි ලියන සනත් ධර්මරාජද ඔහුමය. ඒ අනුව සූර්ය ජ්‍යොතිෂ වේදියෙකු ලෙසද ප්‍රචලිතය. මේ වන විට තම පුතුවන රෝස් ඇන්ජලෝ සහ පවුලේ සැම එක්ව ගොඩනගා ඇති පදිරි ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සමග එක්ව නිර්මාණකරණයේ යෙදී සිටින සූර්ය අමරසේකර තම නවතම සිනමා නිර්මාණය වන අත්පුඩි චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. සමාජවාදී පිළිතුරේන පදිරි ප්‍රොඩක්ෂන් සමග විකට රජු පන්දු සමරසිංහ රොඩ්නි වර්ණකුල දැවන්ත හාස්‍යමය රංගනයක්. දුන්නට දෙල්ලන්නේ අදකෝ ඉතින් උඹෙල්ලි දෙකම කාන්තාවගේ මොකද්ද පැහැර ගැනීමක් සම්බන්ධ මේ අර කෙනෙක් දන්නේ නැහැ ජනප්‍රිය නළුනිලියන් පිරිවරා ළඟදීම පවුලේ සමට විනෝදාත්මක චිත්‍රපටයක්. දශක 4කට අධික කාලයක් කලා ශාස්ත්‍රයේ රැඳී සිටිමින් නිර්මාණ රසක් දායාද කළ සූර්ය අමරසේකර පානතුර පුරවරයේ සිටින අතිදක්ෂ චිත්‍රපට හා වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකි. එබැවින් සූර්ය අමරසේකර නම් වූ මේ අසහාය නිර්මාණවේදියා කළා වූ සේවය අගයමින් මෙවර 2025 පානතුර ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයේදී පානතුර අභිමානී සම්මානයෙන්
මෙලෙස පිදුම් ලබන වග. පානුපුරා විමානයේ සම්මාන ප්‍රදානය කිරීම සඳහා වේදිකාවට ගෞරවනීය ආරාධනය කරුතුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී ප්‍රාදේශීය මේ අසහාය නිර්මාණ වේදිකා නිර්මාණය කළ වූ සේවය අගයමින් 2025 පානදුර ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයේදී පානදුරා විමානයේ සම්මානයෙන් පිදුම් ලබන වගයි. ඒ සමගම මෙම කලාකරුවන් දෙදෙනා සමග සමූහ ඡායාරූපයකට ගෞරවනීය ආරාධිතයින් ඒ වගේම සංස්කෘතික නිලධාරීන් දෙදෙනා පොඩ්ඩක් සෙව්වන්දී මහත්මියලත් අපි ආරාධනා කරනවා එම පොඩ්ඩක්